ඔයා දන්නවද ඔයාලා අපි බලන YouTube එකට දවසට වීඩියෝ ලක්ෂ 7කට වඩා වැඩි ප්‍රමාණයක් අප්ලෝඩ් වෙනවා කියලා. මේ අතර ඉන්න සමහර ක්‍රියේටර්ස්ලා එක වීඩියෝ එකට thumbnail 2-3 ගානේ හදනවා. thumbnails විතරක් නෙමෙයි. Facebook post, logos, handbills, banners වගේ දේවල් හදාගන්න පවා ඔයාට ඩිසයිනින් දැනුම අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. හැබැයි Adobe Photoshop වගේ software එකක් පාවිච්චි කරලා ඩිසයින් එකක් කරගන්නවා කියන්නේ එච්චර ලේසි දෙයක් නන් නෙමෙයි. ඒ වගේම Adobe Photoshop වලින් ඩිසයින් එකක් කරගන්න නම් ඔයාට ටිකක් හොඳ මට්ටමක කම්පියුටර් එකක් තියෙන්නත් ඕනි. හැබැයි ඔයාට තියෙන මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් ටූල් එකක් තමයි Canva කියන්නේ. විශේෂම දේ තමයි ඔයාට මේකට ලොකු කම්පියුටර් ඕනි කරන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි තියෙනවා නම් ඒ හොඳටම ඇති මේ හරහා සාර්ථකව සල්ලි හම්බ කරන්න. මේක ඩිසයින් එකක් කරගන්නේ කොහොමද කියලා විතරක් නෙමෙයි, කොහොමද හරියට ඕඩර් සෙට් කරගෙන මුදල් උපයන්නේ කියලාත් අපි අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම මම 100% ගැරන්ටි කරනවා මම කියන දේවල් ටික හරියට කරොත් ඔයාට අනිවාර්යයෙන්ම මේක හරහා සල්ලි උපයන්න පුළුවන් කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක කරගන්නේ කොහොමද කියලා. හරි අපි මුලින්ම බලමු ලේසියෙන්ම මේකෙන් ඩිසයින් එකක් කරගන්නේ කොහොමද කියලා. ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා Canva කියලා මේ විදිහට ටයිප් කරගන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් මේ වැඩේ කරනවා නම් Play Store හෝ App Store හරහා Canva app එක download කරගන්න. එතකොට ඔයාට මේක මීටත් වඩා ලේසියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ උඩින් මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ගියාට පස්සේ මෙතනින් ලේසියෙන්ම ඔයාගේ Google account එක හරහා ඔයාට මේකට log වෙන්න පුළුවන්. ඔයාට මේ විදිහට මේකේ home interface එක බලා ගන්න පුළුවන්. ඔයාට මේකෙන් මේ විදිහට thumbnail, post, CVs වගේ දේවල් විතරක් නෙමෙයි videos, animations පවා හදාගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේකෙන් thumbnail එකක් හදාගන්නේ කියලා. ඔයාට පැත්තෙන් මේ විදිහට මෙයාලා templates ටිකක් suggest කරලා දෙනවා බලා ගන්න පුළුවන්. ඔයාට මේකක් තෝරගෙන ඔයා කැමති විදිහකට edit කරගන්න පුළුවන්. සමහර ඒවාට නම් Canva Pro access තියෙන්න ඕනි. ඒව යටින් පොඩි කහපාට ඔටුන්නක ලකුණක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. හරි අපි මේ විදිහට එකක් select කරගමු. ඔයා මේක කැමති නැති මොනවා හරි තියෙනවා නම් අයින් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට මේකේ කලර්ස් එහෙම වෙනස් කරගන්න පුළුවන්. මේ ටෙක්ස්ට් එහෙමත් ඔයා කැමති විදිහකට චේන්ජ් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාට ඕනි ඉමේජ් එකක් මේකට අප්ලෝඩ් කරලා ඒවත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේ වගේ ඉමේජ් එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. ඒ වගේම මේ විදිහට එක එක එලිමන්ට්ස් ඔයාට මේක හරහාම ඇඩ් කරගන්නත් පුළුවන්. මම මේ උදාහරණයක් විදිහට එකක් හදලා පෙන්නුවේ. ඒකෙන් ඔයාට තේරෙන්නේ නැති කොච්චර ලේසිද මේ වැඩේ කියලා. හරි දැන් ඔයා හදපු ඩිසයින් එක මෙන්න මේ විදිහට සේව් කරගන්න පුළුවන්. මෙතනට එනකම් කරපු වැඩ ටික ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් කියන්නේ ඔයා දැනටමත් ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. අපි දැන් බලමු ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට ඕඩර් සෙට් කරගෙන සාර්ථකව මුදල් උපයන්න කොහොමද කියලා. හරි ඔයාට මේකෙන් ඕඩර් සෙට් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් අද මම වීඩියෝ එකකින් කියලා දෙනවා. පළවෙනි ක්‍රමය තමයි Facebook. ඔයා මට ඕඩර් එකක් දෙන්න කියලා ස්ටෝරීස් දැම්මට ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මැසේජ්ස් දැම්මට නම් වැඩක් වෙන එකක් නැහැ. ඔයාට කරන්න තියෙන ලංකාවේ ග්‍රැෆික් ඩිසයිනින් සහ YouTube සම්බන්ධ groups වලට join වෙන්න. ඊට පස්සේ ඔයාගේ ඩිසයිනින් samples දාලා සාධාරණ මුදලකට ග්‍රැෆික් ඩිසයිනින් කරනවා කියලා post එකක් දාන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම message ඒවි මේකින් වැඩ කරගන්න ඕනි අයගේ. මොකද මේ groups වල ගොඩාක් YouTubers එහෙම ඉන්නවා හරියට thumbnail එකක් හදාගන්න දන්නේ නැති. තවත් අය ඉන්නවා Fiverr එකෙන් Tamanට කරගන්න බැරි තරමට orders එන කට්ටිය. එයාලත් සමහරට ඔයාට orders දෙවි. මේ ක්‍රමය හරහා ඔයාට මාසෙකට රුපියල් 50000ත් ලක්ෂයක් අතර වගේ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මේකෙන් හම්බෙන විශේෂම දේ තමයි හොඳ එක්ස්පීරියන්ස් එකක් සහ හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න අවස්ථාව හම්බෙන එක. ඔයා මේ විදිහට මේකේ මාස 2-3ක් වැඩ කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ ඔයාට පුළුවන් දෙවෙනි ක්‍රමය වෙන Fiverr එකට ඇක්සස් කරන්න. ඔයා පළවෙනි ස්ටෙප් එක try කරන්නේ නැතුව කෙලින්ම Fiverr එකට ආවොත් නම් වැඩ සෙට් කරගන්න ඉතර ලේසි වෙන එකක් නැහැ. මොකද ඔයාට එක්ස්පීරියන්ස් එකකුත් නැහැ, ඒ වගේම පෙන්වන්න samples උත් නැහැ. ඒ විදිහට Fiverr එකට එන අය තමයි Fiverr ගොඩක් අමාරුයි කියලා කියන්නේ. ඔයා පළවෙනි ස්ටෙප් එක හරියට කරලා එක්ස්පීරියන්ස් එකක් සහ samples එක Fiverr එකට ආවොත් ඔයාට අනිවාර්යයෙන්ම මේක හරහා ගේමක් ගහගන්න පුළුවන්. හරි ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් Fiverr එකේ thumbnail හදන graphic designer කෙනෙක් කොච්චර ගාණක් හම්බ කරනවද කියලා. ඔයාට මුලින් නම් මේ වගේ ඩිසයින් එකක් කරන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ලෝකල් මාකට් එකේ මාස 2-3ක් වැඩ කරලා නෙන්නේ. ඒ එක්ස්පීරියන්ස් එක නිසා ඔයාට මේ වගේ ඩිසයින් එකක් කරගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ. බලන්න මෙන්න මේ සෙල එක thumbnail එකක් විකුණන $50කට ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්ත රුපියල් 15000කට විතර.
ඒ වගේ තම්නේල්ස් එයා 1000කට වඩා වැඩි ගණක් මේක හරහා විකුණලා තියෙනවා. ඒ කියන්නේ මේ ගිග් එකකින් විතර මෙයා රුපියල් කෝටි 1.5කට වඩා වැඩි ගණක් උපයලා තියෙනවා. ඔයා 5 එකට ආව ගමම්ම මේ ගණන් වලට ඔයා ගිග් එකක් දැම්ම කියලා ඔයාට ඕඩර් එන එකක් නැහැ. සාමාන්‍යයෙන් ටිකක් අඩු මිලකට මේක වැඩ කරන්න පටන් ගන්න. කාලෙත් එක්ක ඔයාගේ රේටින්ග්ස් එහෙම වැඩි වෙද්දී ඔයාට ගණන් වැඩි කරලා මේ ලෙවල් එකටම එන්න පුළුවන්. කොහොමද හරියට ඕඩර්ස් එන විදිහට 5 ගිග් එකක් දාන්න කියලා මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් ඔයා පළවෙනි ස්ටෙප් එක හරියට කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඔයා try කරොත් විතරයි මේක හරහා සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න. මම ගැරන්ට් කරනවා මේක හරහා ඔයාට මුදල් උපයන්න පුළුවන් කියලා. මේක ගැන තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. තව මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එක. පොඩි වැඩ කරලා දවස ගානේ පොඩි ඉන්කම් එකක් ගන්න කැමති නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඕගලන්ට සුබ දවසක්.